ආයිබෝම වෙසක් පොහෝ දිනය මේ ආකාරයෙන් නිමාවටපත් වෙද්දී ඉතින් ලංකාවේ මේ වෙසක් පොහොයට කලින් ඉඳන්ම කතාවට බදුන් වෙන මාතෘකාවක් තමයි මේ භික්ෂූන්ගේ විනය සම්බන්ධ වන මාතෘකාව. අද වෙනකොට සමාජී කඩපිලක වෙන්න පුළුවන්. ඊට පස්සේ බස් රථයක වෙන්න පුළුවන්. රූපවාහිනී මාධ්‍ය වෙන්න පුළුවන්. සමාජ මාධ්‍ය වෙන්න පුළුවන්. විශාල වශයෙන් සාකච්ඡාවට බඳුන් කරනවා මේ භික්ෂූන්ගේ විනය සම්බන්ධ වන මාතෘකාව. ඉතින් මේ සම්බන්ධව විවිධ අදහස් සමාජය තුළ ප්‍රකාශයටපත් වෙනවා. යම් පිරිසක් කියනවා මේ භික්ෂුන්ගේ විනය සම්බන්ධව ගිහියන් වන අපට කතා කරන්න කිසිම අයිතියක් නැහැ කියලා. තවත් පිරිසක් කියනවා මේ භික්ෂුන් වහන්සේලාගේ විනය දැඩි ලෙස විනාශ වෙලා තියෙන. ඉතින් ඔවුන්ට දානමාන ආදිය පවා ලබා දීමින් වැළකෙන්න ඕන කියලා තව පිරිසක් කියනවා. තවත් පිරිසක් ඉන්නවා මේ ප්‍රශ්නය දිහා මෙදිහස් දෘෂ්ටි කෝණයකින් බලන කණ්ඩායමකුත් ඉන්නවා. ඉතින් මේ සම්බන්ධව ඓතිහාසිකව කතා කරන්න මම අද බලාපොරොත්තු වෙනවා. කොහොමද භික්ෂුන්ගේ විනය සම්බන්ධව ශ්‍රී ලංකාවේ එමත් නැත්නම් බුද්ධ කාලීන ಭಾರತයේ භික්ෂුන්ගේ විනය සම්බන්ධව කොහොමද කටයුතු කළේ කියලා මේ ඓතිහාසිකව තියෙන ලිපි ලේඛන සාධක සාක්ෂි අනුව යම්කිසි මතයක් ගොඩනගා ගැනීම තමයි මගේ පරමාර්ථය වෙන්නේ අද. ඉතින් ලංකාව කියන්නේ බුද්ධ ආගම ප්‍රධාන ආගම වෙච්ච රටක්. ඒ වගේම එතනින් එහාට ගියපු ඔබෙත් මගේ ජන ජීවිත කෙරෙහි ඍජුවම බලපාන සාධකයක් තමයි මේ බෞද්ධ ආගම කියන එහෙම නැත්නම් බුද්ධ ආගම කියන දර්ශනය අපේ ජීවිත කෙරෙහි අපේ ක්‍රියාකාරීත්වය කෙරෙහි මේ රටේ සමස්තය කෙරෙහි ඍජුවම බලපාන නැතුවම බැරි සාධකයක් තමයි මේ බෞද්ධ දර්ශනයේන පිළිබෙත් සමුදාය. ඉතින් ඒ සම්බන්ධව උද්ගත වන ප්‍රශ්නයන් ඊ타මත්ම සාමකාමීව සහ ඊ타මත්ම සරලව අධ්‍යයනය කිරීම අපේ රටේ සෑම පුරවැසියෙක්ගේම යුතුයකමක්. මොකද බුදුදහමයි අපේ රටේ ජනතාවයි ගසට පොත්තසේ බැඳිලා වෙන් කරන්න බැරි සම්බන්ධතාවයක අනාදිමත් කාලයක සිට පැවතෙනවා. ඉතින් ඉදිරියටත් එහෙමයි. ඒක නිසා මේ කරුණු සම්බන්ධව ඊ타මත්ම සමීපව අධ්‍යයනය කිරීම ලංකාවේ පුරවැසියෙක්ගේ යුතුයකමක් සහ වගකීමක් වෙනවා. ඉතින් බුද්ධ කාලීන ಭಾರತය ගත්තාම බුද්ධ කාලීන ಭಾರತයේ බුදුදහමත් එක්කම ගොඩනැගුණු අනිත් ආගම තමයි ජෛන ආගම. ඉතින් බුද්ධ කාලීන ಭಾರತයේ බුදුදහමට වඩා ජෛන ආගම තමයි ඉන්දියානු සමාජයේ වේගයෙන් ව්‍යාප්ත වෙන්නේ. ඒකට ජෛන ආගමේ තියෙන අර අන්තවාදී ගැන්වීම් බලපාලත් තියෙනවා වෙන්න පුළුවන්. මොකද බුදුදහමට වඩා වේගයකින් ජෛන ආගම බුද්ධ කාලීන ಭಾರತයේ උතුරු ඉන්දියානු ප්‍රදේශ තුල ව්‍යාප්ත වුණා. බුදුදහම දකුණු ඉන්දියානු ප්‍රදේශවල ව්‍යාප්ත වීම බුද්ධ කාලීන ಭಾರತයේ සිද්ධ වෙන්නේ නැහැ. උතුරු ඉන්දියානු ප්‍රදේශවල තමයි බුදුන් වහන්සේ තමන්ගේ මතය ඉදිරිපත් කළේ. එතකොට ඉන්දියානු ජන සමාජය බලද්දී ඒ කාලයේ වෙද්දී ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ වෙද්දී බ්‍රාහ්මණ ආගම එහෙම නැත්නම් බමුණු මතධාරීත්වය පදනම් කරගත්ත හින්දු ආගම තමයි ඉන්දියාවේ ප්‍රධාන දර්ශනීය බවට පත් වෙලා තිබ්බේ. ඉතින් හින්දුන් කාන්තාවන් හෙලා දකින්නේ සමාජයේ වර්ණ 4ක